මම සමන් ඉන්ද්‍රජිත් ශ්‍රී ලංකා ආයතනයේ බියගම අපි මේ සෝන්ස්ටා වැඩසටහන සහභාගී වෙලා ඉන්නවා මේ වෙනකොට 25 දෙනා අතර තේරිලා ඉන්න මම පෙරේද දවසේ මට ඇත්ත වශයෙන්ම net fm ආයතනයේ රංගන කියන පුද්ගලයා දුරකථන ඇමතුමක් දීලා මාව ගොඩා පැය දෙක තුනක් තිස්සේම මාව හොයලා තිබ්බා මාව අල්ලගන්න බැරුව ගිය වෙලාවේ අපේ කොහොම හරි රිසෙප්ෂන් එක හරහා තමයි මාව හොයලා තිබ්බේ ඒ අතරේ මගේ හෑන්ඩ් ෆෝන් එකට කතා කරලා පොඩි ඉන්ටර්විව් එකක් ගන්න ඕන මෙහෙම මේ ඔයා මේ වැඩසටහනට ඉන්නව නේද කියලා අහලා මගෙන් ඇහුවා. නමුත් මම වැඩසටහනේ ඉන්න කෙනෙක් විදිහට මම වැඩසටහනට කියන්නේ අකටයුත්තක් වෙන විදිහ දෙයක් කිව්වේ නෑ ඇත්තෙම. ඊට අමතරව මම කියපු දේවල් විකෘති කළා දාලා මම මේ තරගයේ 25 දෙනා අතරිනුත් දැනට මං අයින් කළා තියෙනවා. ඉතින් ඇත්තෙම මේ net fm එකෙන් කරපු වැඩෙන් මටයි සම්පූර්ණ අසාධාරණයක් සිද්ධ වුණේ. මට බොහොම කනගාටුයි මේ ඇත්ත මේ net fm ආයතනය ගැන මට බොහොම කනගාටුවක් තියෙන්නේ මේ සම්බන්ධව.